ඉතාමත් පෙරහරකින් ආරම්භ වුණු මේ පෙරහර මේ මොහොතේට දැවැන්ත පෙරහරක් බවට පත් වූයේ ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාගේම ධන පරිත්‍යාගය පෙරදරි කරගෙන ගිය වසරේ පෙරහරෙන් අවසා පෙරහර පැවැත්වුවේ ඔබ ඔබේ සිතට සතුටක් දැනුණා. මෙවර අපි මුදල් එක්කාසු කරන්නට ඔබගේ නිවෙස් වලට පැමිණෙන සෑම තැනකින්ම අපිට අසන්නට ලැබුණේ හාමුදුරුවනේ මෙවර අපි පෙරහර ලස්සනට කරමු. අපි සල්ලි වේදම් කරන්න. හැමෝම Tamanට පුළුවන් උපරිම අයුනින් ධන පරිත්‍යාග කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අයියතුන් පිරිවරාගත් ප්‍රදේශ ගණන ලංකාවේ ජනප්‍රිය ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණු නර්තන කණ්ඩායම් තිබෙනවා. ඒ තමයි අපේ ගමේ උද්‍යෝගය, අපේ ගමේ පෙරහර, මේ ඔබේ පන්සලේ පෙරහර. ඔබ නිබඳවම වන්දනාමාන කරන්නට යන වරුතට ලොක්මහා පෙරහර මණ්ඩලය ඓතිහාසික නුගහේන පුරාණ රාජ මහා විහාරයේ කේන්ද්‍රයට තමයි ආරම්භ වන්නේ. වක්මහා පෙරහැර එක්කම ඔළුතර ප්‍රදේශයේ දැන් ඔබ ඉදිරියෙන් ප්‍රධාන පීඨිකාව ඉදිරියෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමරසිංහ මහත්මයා, ඒ වගේම පොලිස් අධිකාරී ජයපත්ම මහත්මයා, මූලස්ථාන පොලිස් පරීක්ෂක සිල්වා මහත්මයා, ඒ වගේම රටමාන අංශ ස්ථානාධිපති චමින්ද කින්තු මහත්මයා ඇතුළු ඒ පොලිසිය නියෝජනය කරන සියලුම දෙනාට ඉතාමත් මෙහෙයසන ලොකු කාර්යභාරයක් කරනවා, ලොකු කැපකිරීමක් කරනවා. පූර්ණ ලොකුම පයිසියලුම මෙහෙමත් ස්තුතියි. වගේම ප්‍රධාන පීඨිකාව ඉදිරියේ මේ මොහොතේදී ඔරුතට පුරවරයේ අභිමානය ගන්නට කියන්නට, ඔරුතට පුරවරයේ අභිමානය ලොවට කියන්නට මේ සියලු කාර්යයන් ඉදිරියේ මූලිකත්වය ගෙන කටයුතු කරන අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වල්පොල සුජාත මහත්මයාණන් වහන්සේ මහා පෙරහරේ පුරවරයේ විහාරස්ථානීය පුරාණ විහාරස්ථානයේ ආරම්භ වෙලා මේ මොහොත විට වීදි සංචාරය කරනවා. මේ පෙරහර සංවිධානයේ කටයුතු වලට ඒ සියලු ඔබට දැනුම් දී තිබෙනවා මේ පෙරහර නරඹන්න ටිකක් ඈතට වෙලා අලියසුන් පිරිවරාගත් මේ දැවැන්ත පෙරහර නරඹද්දී ඔබේ පුංචි පුතාගේ පුංචි දුවගේ අතේ තියෙන ඒ විදුලි ආලෝකය නිමා දමන ලෙස අපි ඔබට මතක් කරනවා. අපි ඔබට මතක් කර තිබෙනවා. ඒ වගේම තමයි අද මේ ප්‍රදේශයේ මෙම ස්ථානයේ දැවැන්ත වේදිකාවක් නිර්මාණය කරේ ප්‍රබලකාරීන් සාර්ථක වේවා. දරුවාගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. පුරාණ ස්ථානයේ දහම් පාසල ශ්‍රී ආනන්දරකා දහම් පාසලේ දරුවන් විසින් බලා ගන්නට පුළුවන්. ඔබගේ සියලු ප්‍රාර්ථනා ප්‍රධාන පීඨිකාව ඉදිරියෙන් ගමන් කරනවා. ඉන් අනතුරුව වරුතර දහම් පාසල නියෝජනය කරන කුඩා දරුවන්ගෙන් සිදුවන මල් බයිසිකල් රථ රාශියක් මේ අවස්ථාවේදී කුඩා දරුවන් විසින් ඉතාම අලංකාරයට විදුලි ආලෝකය ලබා දුන මේ පෙරහැරට ඉතාමත් අලංකාරයක් එක්වනු ලබනවා. මල් බයිසිකල් රථ මේ ඔබට දැනුම් දෙන්නේ හිමින් සෙමින් විශාල පෙරහැරක්. ඒ වක්මහා පෙරහැර මංගල්‍ය මෙත්මුනි ගෝසත් පෙරහැර. මේ ඔබ ප්‍රධාන වේදිකාව ඉදිරියෙන් ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ මෙත්මුනි ගෝසත් පෙරහැරයි. කුඩා දරුවන්ගෙන් සැදුම්ලත් ඉතා අලංකාර දැසට ප්‍රිය උපදෙවන ලබන අලංකාර විදුලි ආලෝකන සමන්විත මල් බයිසිකල් රථ ඉතාම අපූර්ව ආලෝකයක් මේ පෙරහැර ලබා දීලා තියෙනවා. ප්‍රදේශයේ දුවා දරුවන් තමයි ගොඩක් වෙනස් වෙන්නේ. අපිට ආයතින් ඇහෙනවා හසහන. සාමාන්‍යයෙන් මේ හසහන ඇහෙන්නේ පුරාණේ රජතුමා විදි සංචාරය කරනවා. රජතුමා විදි සංචාරය කරන විට රජතුමා එන බව දැනුම් දෙන්න තමයි ඉදිරියෙන් මේ කසකරවන්නේ. මෙතන දෙපස සිටින පිරිස පාරේ සිටින පිරිසට පත්තර දෙලා පාර ඉදි දෙනවා. ඒ වගේම පාරේ ඉඩ ලබා ගැනීම තමයි එකක් අරමුණ. දෙවැනි අරමුණ තමයි රජතුමා පැමිණෙන බව දැනුම් දීම. ඉතින් මේ අස විදුලිය
අකුණු හඬ සහ විදුලිය ශබ්ද ඇති කරමින් බවක් තමයි පෙන්වන්නේ. අපිට ඈතින් ඇහෙනවා මේ කසහඬ ඇහෙනකොට ඓතිහාසික නුගහේන පුරාණ රාජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙසේ ආරම්භ වෙනවා. දැන් ඔබ ඉදිරියෙන් ඒ කසකරුවන් ඔවුන්ගේ කසහඬ සහ මාර්ගය ඉදකම් මාර්ගයේ තාමත් අලංකාර විදිහට අපේ ඔත්තර දහම් පාසලේ ගුවන් තමයි සහ මොරගොඩ යාගොඩ දහම් පාසල. යාගොඩ සුගතානන්දාරාම දහම් පාසලේ දරුවන් තමයි කස කණ්ඩායම සුගතානන්දාරාම දහම් පාසලේ යාගොඩ ඒ දරුවන් තමයි මෙහෙම නලාව ක්‍රියාත්මක වුණා. මදක් ඈතට වන්නට යන්න ඔබේ ඇඟේ වදින්නට පුළුවන් ඔය දිග කසාය මාර්ගේ හරි අපූර්වට ඉඳ ගන්නවා ඒගොල්ලෝ ඉඳ ආරම්භ වෙනවා. ඔව් විදුලි සැර අකුණු සැර මේ නියෝජනය කරමින් තාමත් අලංකාර හඬක් ලබා දෙනවා කසකරුවන් මේ පෙරහැර. ඉන්න අනතුරු අපිට දැන් පේනවා ගිනි බෝල කණ්ඩායම. ගිනි බෝල කිව්ව ගමන් අපේ මතක් වෙන්නේ මේ වල්පොල ගිනි බෝල. වල්පොල තමයි වල්පොල ගිනි බෝල කණ්ඩායම තමයි හරිම ජනප්‍රිය ලංකාවේ තියෙන ප්‍රධාන පෙරහැරවල්. ප්‍රධාන පෙරහැරවල් තමයි මොකද නියෝජනය කරන්නේ. වල්පොල ගිනි බෝල කියවහම හටක් ගන්නවා. හටක් ගන්නට නම් වල්පොල ගිනි බෝල සෙමෙන් ඉදිරියට යන ආකාරයක් තමයි තියෙන්නේ. හසකරුවන්ගේ ගමන් විලාසය මාර්ගය ලබා දෙනවා. ඒත් එක්කම ගිනිබෝල කරුවන් ඔව් දෙවිනලාව සංඥාව ලැබුණා. ඔය ආරම්භ කරනවා. පොරිකට තමයි විතරක් නෙමෙයි මුළු ප්‍රදේශයේම මහා ආඩම්බරයක් මහා විශාල ජනකායක් අපේ රැස්වීම මෙම පෙරහැර ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් ප්‍රදේශවාසී යාමට ජනතාව හරි අපූර්වයි. අලුත් පෙරහැරක් උදා දරුවන් මේක තමයි අපේ සංස්කෘතික අංග. අපි ලොවට කියාපාන විදහාපාන අවස්ථාවක්. අපේ ජාතික උරුමයන් අපි ලොවට ගෙන අවස්ථාවක්. අපේ කුමුදුකම අපේ සංහිඳියාව අපේ මිත්‍රත්වය දැක්වෙන අවස්ථාවක්. ගිනිගෝල කරුවා ඔවුන්ගේ දක්ෂතාවයන් ඉදිරියෙන් තියෙන ආකාරය බලන්න අකුල් කියලා එකේ කුල නැගලා අපූර්ව නිමක් ආරම්භ කරනවා. ඒක හිස මත රාජිකව හිසේ යන කෙනෙක් පාදවලින් අන්ත එක පාද පමණක් කාරිකා කරනවා. අන්ත එක පාද පමණයි දෙපැත්තේ දෙදින ඈලේ දෙදින හිස මත රාජිකව යන ආකාරයක් පෙන්වන්න කරනවා. හරි අපූර්ව සියලු දෙනාම ඔව් විශ්වේජනකයි විශිෂ්ටයි කියන වචන නේද විශිෂ්ටයි. වල්පොල කියවහම ලෝකයක් ගන්නවා. වල්පොල රාගම ඔයාගේ බ්‍රෑන්ඩ් එක වල හදාගත්ත බ්‍රෑන්ඩ් එක වල්පොල රාගම කියවහම ලෝකයක් ගන්නවා. රටක් කරනවා. ලංකාවේ සියලුම පෙරහැරවල් ආවරණය කරන්නේ ඔබයි මේ විශිෂ්ටයන්ගේ මඟ දැක්වීම ඒ විශිෂ්ටයන්ගේ පුහුණුව අවසානයේදී ඒක රටක් මවිත කරන රටක් අමන්දාමන්දයට පත් කරන ඒ ගිනි කෙලි බින්දර සමග සෙල්ලම් හරිම විශිෂ්ටයි. ඔබගේ පෙරහැරට හරි ආලෝකයක් ලබා දෙනවා. ආලෝකය කියන්නේ අඳුර අතරින් යන එකක්. මේ අඳුර අපාගෙන තමයි ආලෝකය යන්නේ ඉස්සරහට. යනකොට ඈත සිටින පිරිසට කියනවා ඔව් දැන් සෙමින් අන්න පෙරහැර එනවා. මේ කසකාරයෝ කසකරුවන් ගමන් කළා. ඊළඟ ගිනිබෝල කරුවන්. මේ ගිනිබෝල කරුවන්ගේ විදුලි ආලෝකය ගිනි ආලෝකය ඈතට පේනකොට බෝල කරගෙන ගිනි අපූර්වක් පේනවා. හරි ලස්සනක් පේනවා. කොලා දරුවෙක් මේ ආකාරයෙන් මේ විශේෂ යාගෙන උලුවර යාගෙන තමයි පුංචි අවුරුදු 5 වෙනි දරුවෙක් ඔහුගේ මුත්තේ පෙන්නන්නේ. මෙන්න මේ වයසේදී ඉන්ද්‍රත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. හැබැයි මේ
විශිෂ්ටයි පුතේ විශිෂ්ටයි දක්ෂේ සදා දක්ෂේ මාර්ගයේ පසු අති විශිෂ්ට අති විශාල ඒ පාදී සමානයි විශාල ජනතාවක් වෙන නරඹනවා මේ නරඹුම් වැඩිවිදිහේදී තමන්ගේ දක්ෂතාවය කියන්නේ පාදේ දෙකේ පාදේ පමණයි පාදේ තුනේ වෙනස් භාවිතා කරමින් පාදේ අප්‍රියක් කාලේ රෝධ ගමන් කරන්න තමන්ගේ පාදේ පමණක් භාවිතා කරලා හරිම විශිෂ්ටයි අති විශිෂ්ටයි කියන වචනය Kita mulai
ලහිරු සම්පත් ඒ තාරක හස්තිරාජය අපිට ගමන් කරන්නේ ලහිරු සම්පත් ඒ තාරක හස්තිරාජය අරගන්නේ සිද්ධ සංකල්ප කප්පේ දේවාලයේ තාරක හස්තිරාජය වයස අවුරුදු 33යි අඩුවෙල මුලක් විදියට තාරක හස්තිරාජයට ඉතිපසින් ගමන් කරන්නේ දේවා හේලිසිකන්දරයි දේවා හේලිසිකන්දරයි දේවා හේලිසිකන්දරයි ශ්‍රී ලංකාවේ විදහුදාහ මලිසිය නියෝජනය කරන කණ්ඩායම දේවා හේලිසිකන්දරයි අලිවිතාන්තේ ගුඩා ළඟට තෝරනවා විශාල ප්‍රදේශ ප්‍රමාණයක් නරඹන වීඩියෝ කරලා තමයි යාන්ත්‍රම දුර අතර වීඩියෝ කරනවා මේ අලි ගලින්න එපා වෙන කච්චර කරනවා අලි ගලින්න යාගේ ගමන් කිරීමේ අනතුරුව ප්‍රධාන පීඩිකාණන් දිවියෙන් දැනගමක් කරන්නේ තේවා හේදිසිකන්නේ තේවා හේදිසිකන්නේ ශ්‍රී ලංකා විදහාරු දවසක් ප්‍රතිශත තමයි යෝජනය කරන්නේ ආතක විතක විතකාතක ධන සුසිරේ සියලුම සත්ව සංගීතයේ දායකත්වය කරන සියලු සත්ව ගජනායක නිලමේ මේ අත්පන්තිය බාර ප්‍රධාන නිලමේතුමා තමයි වස්තු සංකේතයෙන් පේන කරන්නේ වෙන්දුවක් අටේ තියාගෙන තමයි පුරා වෙන්දුවක් දෙනවා ඒ වෙන්දුව කරනවා නිර්මාණය කරනවා මේ අත්පන්තිය බාර ගජනායක නිලමේ තමයි යන්නේ මොකද අතුන් තවත් වස්තු කීප දෙනෙක් වෙනවා ගජනායක නිලමේ උදාර ජයසූරිය ඒ පුතුමන් තමයි යන්නේ අපේ නායක හමුදාවේ ජයසූරිය මහත්මයාගේ පුතුරත්නය උදාර ජයසූරිය ගජනායක නිලමේ ඔව් දැන්
ඇති හැඳුමින් සැරසලා ඔවුන් කුඩයක් රැගෙන යනවා. මහතරණ දෙවොල් විලේ තමයි පාවිච්චි කරන්නේ. වඩික පටුව නර්තනය. වඩික පටුව ශ්‍රී ගුණරත්න දහම් පාසල මහායාවුඩ ශ්‍රී ගුණරත්න දහම් පාසල මහායාවුඩ එකම සලුකාලියක් වෙනවා. නැත්නම් බයයි ගතා හැබැයි වෙනවා යකු දෙනයි හතරයි හැයි හතරයි යකු අටවෙනි විතර ලස්සනයි. ඒක බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ දැන් අපුල් ගල දෙන්නවා යකා කරනවා දෙන්නවා මුළු විදිහට ඉන්නවා. ලස්සනයි. යකා කබුටෙන් පස්සයි සලුකාලිය යකාට අලුත් කියලා සුදු පැහැති සලුවක් තමයි සලුවේ සලුව වඩලා ආශිර්වාද කරනවා ශාන්තිකාමය අපේ මහතර කියන මහතර දස්පරේ තමයි මේ මොහොතේ පුරා ළමයි නම් පය වෙන්න එපා යකා කියලා මොකද යකාට කලින් බලාගන්න මෙන්න මෙයා තමයි යකා සලුකාලිය අනතුරුව සවරම් ගැටුම සවරම් නර්තනයේ කුසුමා ජයලතා ගුණමැණිය තමයි කොහොමද කරලා තියෙන්නේ සවරම් ගැටුම යාගුණ අපේ දහම් පාසල අපේ සහෝදර දහම් පාසල සවරම් ගැටුම සුදු පැහැති වස්ත්‍රාභරණ සැරසී රතු පැහැති සවරමින් අපිට පවන් සලනවා. ඔව් කුසුමා ජයලතා ගුණමැණිය තමයි පුරුදු කරලා තියෙන්නේ සවරම් නර්තනය හරි විශිෂ්ටයි. ඉන්දියානු ගතියකුත් තියෙනවා මුචි පික්සමල් එහෙම කිසේ ගසලා තියෙනවා පොඩි මොඩලයකුත් තියෙනවා. අපේ එක තමයි අපේ දේශීය අනන්‍යතාවයේ අපේ කල්චරල් එක අපේ සංස්කෘතිය ලෝක දිහා බලන අවස්ථාව මේක. අපේ දේශීය දේවල් ලෝකයට ගන්න අවස්ථාව. උරුකට අපේ අපූර්වයක් කැන්ඩියන් ඩාන්සර්ස් ලංකාවේ ලෝකයේ බ්‍රෑන්ඩ් එක වෙස් නර්තන කණ්ඩායම වෙස් නර්තන කණ්ඩායම නමස් කරනවා. කැන්ඩියන් ඩාන්සර්ස් හරි සුවිශේෂී උඩරට පහතරට සබරක වෙනවා මේ වශයෙන් අපේ නර්තන සම්ප්‍රදාය කීපයක් තිබෙනවා. ඒ අතර කැන්ඩියන් ඩාන්සර්ස් උඩරට සම්ප්‍රදාය අති විශිෂ්ටයි. මුළු ලෝකයේම කැන්ඩියන් ඩාන්සර් කියනවා ඕන සුවිශේෂී සම්ප්‍රදාය තමයි පිටින් සම්ප්‍රදාය. ඔකට තියෙන උත්තම ආවේනික වූ පිටින් සම්ප්‍රදාය හරිම අලංකාරයක් ලබා දෙනවා. නැත්නම් උඩරට ගැට බෙර ඔය වාදනය වන්නේ වාදනය වන්නේ උඩරට ගැට බෙරය. ඔව් මුචි අපන්ති කටකට දානවා ආඩියාන පුල්ලාදීදී ප්‍රධාන පීඨිකාව ඉදිරිපිට ඔවුන්ගේ නාටක දක්ෂතාවය එළිදක් කරන අවස්ථාවක්. සාමාන්‍යයෙන් අපි කියන්නේ තාම ගුරුතුමෝ ඉස්සරහලා ඒක ආදිපත වල දක්ෂ ආර්ථික ශිල්පී කියලා උඩ වෙස් තියෙන ඒ වෙස් මංගල්‍ය හරි මකුරි මේ උඩරට සම්ප්‍රදාය නාටකවල වෙස් නර්තන කණ්ඩායම ප්‍රධාන පීඨිකාවේ තියෙන ගමන් කරන්නේ වෙස් නර්තන කණ්ඩායම. අනතුරුව ඔබටාල දෙදෙනා ගමන් කරනවා. ප්‍රධාන ඔබටාලවල දෙදෙනා රන්තුල් සඳනෙත් පුතා සහ විහංග නිවසල පුතා තමයි වර ඔරුකට පුරාණ රාජමහා විහාරස්ථානය පෙරහැරේ ඔබටාල ලෙස ප්‍රධාන පීඨිකාවේ තියෙන දක්ෂතාවය උපරිම අපි බලාපොරොත්තු වන ඉදිරියේ මේ විශාල අතිවිශාල ජනතාවක් ඔබගේ දක්ෂතාවයන් අරඹන්නට සැදී පැහැදී සිටිනවා. දැන් පැය දෙකක වෙලේ ඉඳලා ඔබ මෙතන ඔබ එනතෙක් මේ මාර්ගයේ දෙපස රැඳී සිටින ආරම්භ කළා අතිවිශිෂ්ටයි නිර්මාණශීලී හැකියාවෙන් පරිපූර්ණයි ලංකාවේ බ්‍රෑන්ඩ් එක ලෝගෝ එක කොහෙවත් නෑ අපේ විතරයි තියෙන්නේ අපේ දේශීය සම්ප්‍රදාය. ආයු අතිවිශිෂ්ටයි. ඊළඟට අපේ ඉදිරියේ තවත් ප්‍රධාන ශස්ත්‍රාජය ගමන් කරනවා.
Raja. Receive. Ekadanta Raja. අත්තනගල්ල පුරාණ විහාරස්ථානයේ අනුයුක්තව හේයන්තුඩුවේ රාමා එයාගේ නම තමයි හේයන්තුඩුවේ රාමා හසිත් ගුණසේකර මහත්මයාගේ තමයි මේ අයිතිකාරයා එයාට වයස අවුරුදු 50ක් විතර වෙනවා මේ ප්‍රධාන කණ්ඩායම වැඩවීම හේයන්තුඩුව කිව්වම අපි හේයන්තුඩුවේ රාජා කියලා කලතා කණ්ඩායම වෙනවා යාගේ වෙනවා නවතත් තවත් විස් කණ්ඩායමක් Kukuh Kukuh Kasih Raja Armanda Udara Turu Kita Bismillah Berman Kedua Be Bismillah Menurut ini Ikurin Raja Kumar Be Mahamargi Dan Nirvana Atiti Atiti Raja Kumar Be Mahamargi Bismillah Menurut ini Kami Dewi Nusa Be Kali Kami Kami Nila Dewi සේසත් මුරායුධ සහිතව ඒ රජතුමාට ආරක්ෂාව සපයමින් තමයි මහා මාර්ගය ගමන් කරන්නේ. ඔව්. අපේ රටේ මාමේකෝ අපේ මායෝයකෝ ඒ වෙස් දර්ශන කණ්ඩායම. මෙන්න අපේ දේශීය සලකුණ ඉන්දියන් ඩාන්සර්ස් මුළු ලෝක භාවිත කරන මුළු ලෝක බලා සිටින ඔබේ නර්තනය ඔබේ පුහුණුව ඔබේ ප්‍රාගුණ්‍ය අද වරුතට වප් මගුල් පෙරහැරේ ඔබ ප්‍රදර්ශනය කරන ලබනවා මෙත්මුනි දෝසත් පෙරහැර වරුතට අපුලිය කාල දනුම් දෙන ඕක නිමත් කරන්න අපුලිය කාල දනුම් කරන්න විශිෂ්ට ක්‍රියාව historic Mugahena Ancient Temple, Metmuni Dosat Perahara, the Indian dancer. Okay, Fatimava, Rava Putrava, the Navasawa, සේසත් මුරායුධ ඇතුළුව ආයුධ සහිතව රස්නායක නිලමේ ප්‍රධාන පීඨිකාවිදීන් ගමන් කරනු ලබනවා. තමා ගමන් කළේ ඒ රජතුමා වෙනුවට අද අපේ රස්නායක නිලමේ පුංචි ධර්මවර්ධන රජතුමා වරුතක කිවිවර ධර්මවර්ධන රජතුමාගේ අතරගේ පුතණුවන් පුංචි ධර්මවර්ධන රජතුමා අද ප්‍රධාන රස්නායක නිලමේ ලෙස මෙත්මුනි දෝසත් පෙරහැරේ දේවාල පෙරහැර ආරම්භ වුණා. විශ්ව දේව ප්‍රතිමා
අපේ ඉදිරිපිට ප්‍රධාන වේදිකාව ඉදිරියෙන් ගමන් කරන අස්ති රාජයා ඉන් අනතුරුව මයුරාවන්නම ශ්‍රී පඤ්ඤාරතන දහම් පාසල දහම් පාසල ආචාර්යනී සිතාරා කල්පනී මහත්මියකින් පුරුදු පුහුණු කරන ලබන මයුරාවන්නම ප්‍රධාන වේදිකාවකින් අරගෙනවා. ඇත්තටම දෙවියන්ගේ වාහනයේ වශයෙන් අපි සැලකනවා. හරි ලස්සනයි. නීල වර්ණයෙන් දැබලෙනවා. මේ දහම් පාසල කුඩා දරුවන් මේ පෙරහැරට වක් මහා පෙරහැර මංගල්‍යයට දෙනු ලබන වක්මහා පෙරහැර මංගල්‍ය ඓතිහාසික මුගමහේ රාජ මහා විහාරස්ථානයේට අලුත් අංගයක් එකතු කරමින් හරි ආඩම්බරයක් අපි අපේ ශ්‍රේෂ්ඨ රජතුමන් තාරක මලි රාවණ අතීතයේ විසූ රාවණ රජදරුවන් රාවණා කියන අපිට මතක් වෙන්නේ දඩු මොණරය ඉන් ඉදිරියේ අනතුරු අපිට සවරම් නාර්කලයක් ශ්‍රී ගුණරත්න දහම් පාසල පහළ යාගද සවරම් නාර්කලය ශ්‍රී ගුණරත්න දහම් පාසල යාගද පහළ යාගද සවරම් නාර්කලය වෛද්‍ය ප්‍රධාන වේදිකාව ඉදිරියෙන් ගමන් කරනවා. මේ සවරමින් කියන්නේ දෙපැත්තේ ප්‍රධාන රජුරවන්ට ගමන් සලු ආකාරය එතුමාට ගමන් සලන්නට දෙපැත්තේ හිටියා එකල්හි ඒ තමයි මේ ඔබට බලන්නට ඉඩ අවස්ථාව සලසා දී තිබෙන්නේ. ඒ දහම් පාසල් දරුවන් විසින් පුරුදු පුහුණු ලබන ඔවුන් සමගම යනවා.
විෂ්ණුදේව ආභරණගත් අලියා විෂ්ණුදේව ආභරණගත් අලියා හෙදල පුරාණ රාජ මහා විහාරස්ථානය අරුණ හස්සිරාජයා ගමන් කරන්නේ වික්කුඩ චන්දිනායක හාමුදුරන් අයත් මේ අතා මේ අලියා පින්දවල ඉපදලා තියෙන වයස අවුරුදු 32ක් විතර වෙනවා විෂ්ණුදේව ආභරණගත් අලියා තමයි හලගිරි නර්තනය හලගිරි නටුමක් අපේ දහම් පාසල් දරුවෝ හලගිරි නර්තනයේ ශ්‍රී ගුණවර්ධන දහම් පාසල කුසුමා ජයලතා මහත්මිය විසින් පුරුදු කරන ලබන මේක මහතරාණි යකන් සම්ප්‍රදාය දෙවොල් දෙවියන් උදෙසා කරන ලබන පූජාව දෙවොල් නර්තනය ශ්‍රී ලංකා යුද සම්ප්‍රදාය සහ පොලිසිය ඒකාබද්ධව කරන ලබන දේශීය අලංකාරයේ මේ කැරකිලි හරිම අමාරුයි. ඔක ඔයගොල්ලෝ පුළුවන් නම් ගෙදර ගිහලා කරලා බලන්න පොතේ හරිම අමාරුයි. 180ට කරගෙනවා කියන්නේ අත් දෙක කිසිම දෙලක ආධාරයක් නැතුව යන්නේ. මේක තමයි විශේෂත්වය. ලංකාවේ ලෝකයේ කියන විශේෂත්වය. අපුඩියක් ගන්න. අපුඩියක් ගාලා උනත් ඉන්න දෙන්න. මේක හැමෝටම කරන්න බෑ. මේක හැමෝටම කරන්න බෑ. ඒකයි මේකේ විශේෂත්වය. මහතරට දෙවල් නර්තනය මේ නර්තනය මෛත්‍රී පෝසත් ප්‍රතිමාව මත බුදු වෙන ආගමන දුරවන්නව මෛත්‍රී පෝසත් පිළිමේ ඔබට සාධනාවෙන් පිළිසිදු කර ගන්නට ප්‍රධාන කීපකාරීදියෙන් ගමන් කරන ලබනවා මෛත්‍රී පෝසත් ප්‍රතිමාව ඊනතුරුව පතුරු නර්තනය ශ්‍රී ප්‍රඥාරත්න දහම් පාසල විද්‍යාලය ආවරණ කාන්ති කොටුවක මහත්මිය සහ මේනකා ගුරුමෑණියන් ඇතුළු සියලු දෙනා විසින් පුරුදු කරන ලබන පතුරු නර්තනය ඊනතුරුව ගොරු කකුල් කරුවා ප්‍රධාන කීපකාරීදියෙන් අපට ඈතින් කරනවා ගොරු කකුල් කරුවන්ගේ මේක විශාල ප්‍රමාණයක් පොතපත වල අපිට පේන එකක් වෙනවා. කෙනෙක් දෙනෙක් නෙමෙයි අති විශාල ප්‍රමාණයක්. සමබරතාවය අත්හලට ඕනේ. නොවැටි සිටින්නට ඕනේ. මේක හරි අමාරු වැඩක් පුරුදු පිළිවෙලකට ඕන වැඩක්. අපේ දේශීය අංගාවේ අපේ දේශීය පෙරහැරක වරුතට වක්මහා පෙරහැර මංගල්‍ය ඓතිහාසික නුගහේන පුරාණ රාජ මහා විහාරස්ථානයේ පෙරහැරට ආලෝකයක් වෙනසක් එක් කරපු නර්තන හැකියාවක් එක් කරමින් ගොරුකකුල් කරුවන් අති විශාල ප්‍රමාණයක් ප්‍රධාන පීඨිකාව ඉදිරියේ මේ මොහොතේදී ගමන් කරනු ලබනවා. මෙත්මුනි බෝසත් පෙරහැරට ඔබ එක් කරන්නා වූ අංගය ඔබ දෙන්නා වූ දායකත්වය හරි අති විශිෂ්ටයි. අපුඩියක් ලබා දී ලැබලා දිරිමත් කරන්න මෙත්මුනි බෝසත් පෙරහැර වක්මහා පෙරහැර මංගල්‍ය ඓතිහාසික
Nugahena Purana Raja Mahaviharasthana, the historic Nugahena Asian Temple, අනාගතයේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට දොර විවරවන්නා වූ මේ කුඩා පෙරහැර 4 වන අවුරුද්දයි මේ ගමන් කරන්නේ. හැබැයි අනාගතයේදී ගම්පහ බ්‍රෑන්ඩ් එකක් වෙනවා. ඔරුතර කිව්වහම මුළු ලෝකෙටම බ්‍රෑන්ඩ් එකක් වෙන පෙරහැරක් මේක. එහි පෙර මං සලකුණු පෙර මඟ ලකුණු අපිට දැකගත හැකි. අනාගතයේදී සහ ඒ සියලු දෙනාගේම පූර්ණ ආශිර්වාදය ඇතුව අති විශාල පෙරහැරක් 4 වන වරටත් ඔරුතට කේන්ද්‍ර කරගනිමින් ඔරුතර ගම්මානයේ කේන්ද්‍ර කරගනිමින් මේ මොහොතේදී ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රධාන අංගයක් වන බොරු කපුල් කරුවන් විශ්වකට ආසන්න ප්‍රමාණයක් බොරු කපුල් කරුවන් විසින් Tamanගේ නර්තන හැකියාව ප්‍රදර්ශනයේ ප්‍රධාන පීඨිකාව ඉදිරියේදී ප්‍රදර්ශනය කරන අවස්ථාවක්. Sudah dorong kali asal ini, sudah dorong dari mana itu dia. Kul dekin ini tani kabul itu kan, orang apa hakiam mana tu, ini tani kabul ini. Mana gini ya? අපිට ඕන කකුල් දෙකෙන් නෙමෙයි තනි කකුලෙන් යන්න පුළුවන් කියලා මේක. අඩි 4-5ක් විසින් යන්නේ. හැබැයි තාම මොදින් පුරුදු පුරුවන්න ඕනේ. මේ සමබරතාව රැක ගැනීම තමයි මෙහෙදී විශේෂත්වය. ප්‍රධාන වේදිකාව දෙපස අතිවිශාල ජනතාවක් නරඹනවා. ඒ නරඹන ජනතාවට තමන්ගේ උපරිම හැකියාවන් උපරිම දක්ෂතාවයන් පෙන්වුම් කරමින් තමයි යොමු කරන්නේ. කිසිම මට සංවිධානය මම දැනුම් දෙනවා මේ බොරු කපුල් කන්දරේ කිසිම අයකීමකින් තොරව ඔරුතට පුරාණ රාජ මහා විහාරස්ථාන ලබා දෙන්නා වූ ප්‍රමිතිය ලබා දෙන්නා වූ සහයෝගයක් බව මම දැනගන්නවා. අසල ගෑනමයි ටිකක් නගිනවා මේකක් දාලා දුකද බලන්න අඳුරන කට්ටිය බොරු කපුල් කණ්ඩායමේ ලබා දෙන්නා වූ අනුග්‍රහයට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබ විසින් මේ නොමිය ලබා දෙන්නා වූ අනුග්‍රහය අනුතරව ආවඩි කණ්ඩායමට ආවඩිය නටනවා රස ගෑලා ළමයි කියනවා. හැබැයි ඇත්තට අපි බලුවා මේකේ අස්ස නැතුව මේ අස්සයට නිකන් නම් ඉන්න බෑ. මේක මාර නැටුමක් නේ. මටත් ආසයි මේකක් ටිකක් දාගන්න. මේක ටිකක් දාලා දෙන්න. අස්සේ දුර ඔරුතද පුරාණ රාජ මහා විහාරස්ථානට ඔබ ලබා දෙන්නා වූ ඒ ආලෝකය හරි විශිෂ්ටයි. ඔබේ නර්තනය හරි විශිෂ්ටයි. අපිය කලාවේ මේ අපේ අස්ස කණ්ඩායමට අපේ අස්සයන්ට කුඩා දරුවන්ට මේක හරිම රමණීයයි. කුඩා දරුවන්ට හරිම රමණීයයි මේ අස්ස කණ්ඩායමේ දාර්ශනය. 3යි 6යි අස්සය 6 දෙනෙක් හරි අපූර්වට සියලු දෙනා තමන්ගේ ගංගම දුරකථන වලින් මේක වීඩියෝ කරලා පොතේනවා. ඒ කවල අස්සය සුදු පාටේ එකම පාට පිල් කල්බ උදාවට ලැබෙන පුංචි
පෙරහැරක තිබිය යුතුම ලක්ෂණය හරිම අලංකාරයි. මේ මොනරා හරි අලංකාරයක් අපි පෙරහැරට ඉදිරිපත් කරනවා. හතරගම දෙවියන්ගේ වාහනේ කියලා කියනවා. නේද? එතකොට යක්මහා පෙරහැර මංගල්‍ය ඓතිහාසික උගහේන පුරාණ රාජ මහා විහාරස්ථානය හතරවන බවට සමතුල ලබන පෙරහැරට මේ මොනර නැටුම හරි අලංකාරයක් ලබා දෙනු ලබනවා. ඉතාම හොඳින් පුරුදු වෙච්ච කණ්ඩායමක් තමයි යන්නේ. මේ පොලිස් කොල්මනගේ හැප්පේ ඔය පිටි හදාගන්න දෙපා. ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය ගම්පහ පොලිසිය විශාල පිරිසක් ගමන් කරනවා. මේක ස්තුති කරන්න ඔබට අවස්ථාවක් කරගන්න ලබනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා පොලිස් අධිකාරීතුමා